ඔන්න අරගෙනල්ලා තියෙනවා අර මේ වර්ක්ලා වලින් පැවිදිතරම් වැඩ කරන්න GitHub වලින් මේ කට්ටියට හදාගන්න බැරි වෙච්ච එක හදාගන්න විදිය. ඉස්සෙල්ලාම යන්න මේ වෙබ්සයිට් එකට .doc වෙබ්සයිට් එකට මේ HTML කියලා සර්ච් කරලා Google එකේ යන වෙබ්සයිට් එක. මේක කරපුවාම පැවිදිතර මේක දිගට වැඩ. ලොග් වෙනවා ඉන්නවනම් ලොග් වෙනත් අවුලක් නැහැ. ඊට පස්සේ ඉස්සෙල්ලාම පෙයා කරගන්න V5 කියන එක තෝරලා මේ සීසන් ID ගන්න පෙයා කරගන්න. මේක මේ අවුලක් නෑ අර කලින් ක්‍රමේ පොඩි අවුලක් ඇවිල්ලා නේ වැඩ කරේ නැත්නම් මේක මේ විදිහට වැඩ කරනවා කියලා. ඊට පස්සේ අපි මේ git organ එකක් ගන්න ඕනේ වැඩේට. ඒක දැම්මම අරන් තියාගමු අපි. හත් ඩිප්ලේ කරන්න ඉස්සෙල්ලා. github එකට යන්න. github එකේ කියන login වෙන්න. හරිද? login වෙලා ඉඳලා ඒක කොහොමද මේක කරන්න? මෙතන setting වල ගියාට පස්සේ setting වලට ගියාට පස්සේ යන්න setting කියන්නේ. මෙතන classic organ එක කරන්න. classic මෙතනත් ඊට පස්සේ මෙතනත් classic තෝරන්න. classic organ. මේ මගේ අර authentication දාලා තියෙනවා. ඔයාලගේ මෙහෙම එන්නේ. ඔයාලගේ password එක ඉල්ලුවොත් password එක දෙන්න. authentication දාලා තියෙනවා නේද? එතන code එක දෙන්න. ඊට පස්සේ මොකක් හරි කැමති නමක් දාලා ඔතන තියෙන හැම එකකටම ටික් දාගෙන යන්න. expiry date එක no expiry දෙන්න. ඊට පස්සේ ඔක්කොම ටික් දාගෙන යන්න. ඊපස්සේ copy කරලා අර chat එකටම අපි දාන්න. ඊට පස්සේ දැන් token එක මෙතනට දාගන්න. දැන් ඊට පස්සේ අපි දැන් වෙබ්සයිට් එකේ ආයෙත් අර repo එකට යන්න. එතනින් ගිහලා go to repository යන්න. ඊට පස්සේ repo එක fork කරගන්න. fork එක උඩ බටන් එක තියෙනවා. ඒක උඩ fork කරගන්න. මේ name එක abc ම තියන්න. ඊට පස්සේ මේ GitHub workflow code එක copy කරගන්න වෙබ්සයිට් එකට යන්න. මේ මට අතින් මේ වීඩියෝ කරද්දි මේ ඉස්සෙල්ලාම season ID දාලා ඉරලා ඩිප්ලොයි කරන්න බලන්න. ඔයාලා අර වෙනද ඩිප්ලොයි කරනවා වගේ එහෙම කරන්න. මේ මට පොඩ්ඩක් මෙතන මේක අතපස වේමක් වෙලා තියෙනවා. මේ මෙහෙම කරත් අවුලක් නැහැ. මම ඉස්සෙල්ලාම ඩිප්ලොයි කරලා ඉවරලා තමයි මේ season ID දාන්නේ. දෙවෙනි පාර. workflow එක දාලා කැමති නමක් උඩ අගට YML තියෙන කැමති නම ඔතන තියෙන නමම තියලා සේව් කරන්න. ඊට පස්සේ ඔක හරි ගන්න වෙනවා. දැන් season ID දානවා. මෙතන season ID එක විතරලා මේ git organ එක නෙමෙයි season ID. මෙතන පොඩි browser එකේ ප්‍රශ්නයක් කරනවා. මෙතන මේ edit කරන්න යද්දී download එක. ඒක ගණන් ගන්න එපා. ඔයාලා එතන මේ setting එක edit කරලා මේ season ID දාන්න. මේ browser එක හුරු නෑ මට මේක Chrome එක නෙමෙයි වෙන එකක් නේ. ඒක මෙන්න බොට් කරන්න වෙනවා. දැන් අර පරණ වෙබ්සයිට් ඩිලීට් කරන්න එතන එකපාරක් ඩිලීට් කරන්න ඇයි ඩිලීට් වෙනවා මම දෙතුන් පාරක් කරනවා එතන වීඩියෝ එකට ඒක අයින් කරලා දාන්න පුළුවන් ඒ විදිහට ටිච්චරක් යන එක අයින් වෙලා යන්න ඒක අවුලක් නෑ ඒක එහෙම තිබුණේ ඊට පස්සේ උඩ ගිහින් බලන්න මේ උඩ එකනේ දැන් ඇක්ටිව් එක තමයි උඩින්ම තියෙන්නේ ලේටස්ට් මේක ඒක ඇතුළට ගිහලා බලන්න දැන් ඩිප්ලොයි වෙනවා පේනවා පැකේජ් ටික ඉන්ස්ටෝල් වෙනවා package ටික ඉන්ස්ටෝල් කරලා ඉවරලා මේ ස්ටාර්ට් එක ගන්නවා. හරි දැන් bot connect වුණා මේ channel ටික follow වුණා මේ දැන් WhatsApp එකට ගිහින් බලමු වැඩද කියලා. අපි මේ හදන්නේ normal මේ නිකන් workflow එකෙන් GitHub වෙනදා run කරන විදිහට තමයි ඔය ටික දැන් ඔය කරේ. අර වෙනදා run කරන ටිකම තමයි. ඔයාලා දන්නවනේ ටික ඔය විදිහට කරගන්න. දැන් ඊට පස්සේ
තමයි දාන්නේ GitHub කියලා අර දැන් platform එකට දාන්න බෑ. දැන් තමයි පැය 24 වැඩ කරන scene එක හදන්නේ. දැන් GitHub token එක apply කරගන්න ඕනේ මේ GitHub token කියන එකට. ඊට පස්සේ platform එකට GitHub කියන එක apply කරගන්න. ඊට පස්සේ repo name එක නම් ඉතින් ABC කියලා දුන්නා. මෙහි ඇවිල්ලා බලන්න ඕනෙත් නෑ ABC කියලා දාන්න. අපි අතන වෙනස් කරේ නෑනේ fork කරද්දී. repo name එක ABC මනේ තිබ්බේ. ඒ නිසා ABC මේ දාන්න. ඔහොම දැම්මට පස්සේ ABC ඔය ටික ඔය තුන සම්පූර්ණයෙන්ම දැම්මට ඔය තුන තමයි දාන්න තියෙනවා. නිකන් normal Wi-Fi රන් කරන දේ රන් කළා ඔය තුන ඇඩ් කරපුවාම පැය 24න් වැඩ කරනවා. කියන්නේ ඒක දිගට වැඩ කරනවා. GitHub එක බෑන් වෙනකන් වැඩ කරනවා. මේ ඒ සිස්ටම් එක හදාගන්න මේ දාට චුට්ටක් ඉස්සරහම දැන් හරි බොට් වල මේ අලුත් වීඩියෝ ඊළඟ වීඩියෝ එක මේ වෙරකල් වලින් මේ පැය 24ම වැඩ කරන්න හදන ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.